අයිබෝන් ඔයිල් ගැන කරපු වීඩියෝ එකේ මේ ඔයිල් වල ඝනකම සහ ඔයිල් වල ඝනත්වය සහ මේ ඔයිල් වල ඝනත්වය වෙනස් වීම ගැන පොඩි ගැටලු තියෙනවා කියලා මට කමෙන්ට්ස් වගේක් ඇවිල්ලා තිබ්බා. මම මේ දැන් නැවත ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ මේක පැහැදිලි වෙච්ච නැති කට්ටියට නැවත මේක පොඩ්ඩක් තේරුම් යන විදිහට පැහැදිලි කරන්න. හරි. දැන් අපි වැඩේට පයින්. එන්ජින් ඔයිල් වල ගහලා තියෙනවා මේ වගේ 5W30 10W30 15W40 ඔය වගේ ඉලක්කම් ටිකක් ගහලා තියෙනවා. මේකේ මේ W අකුරෙන් කියවෙන්නේ වින්ටර්. එහෙම නැත්නම් වින්ටර් විස්කොසිටි කියන එක තමයි මෙන්න මේ පැත්තේ කොටසෙන් කියවෙන්නේ. මේ පැත්තේ කොටසෙන් කියවෙන්නේ වාහනේ ක්‍රියාකාරී උෂ්ණත්වයට ආපුවාම මේ එන්ජින් ඔයිල් එක පවතින ඝනකම. දැන් මෙන්න මේකේ කට්ටියට ගැටලු සහගත තත්ත්වයක් තිබ්බේ. ඇයි මෙහෙම ශීත ඍතුවේදී එන්ජින් ඔයිල් එක ඝනත්වය අඩු වෙන්නත් රත් වුණාට පස්සේ ඝනත්වය වැඩි වෙන්නත් හදලා තියෙන්නේ කියලා. මේක අපි පොඩි කාලේ ඉගෙන ගත්ත පාඩමක් තියෙනවා. ඉස්සර රේල් පීලි දෙකක් එහෙම එකට හේතු වෙන්න හදන්නේ නැහැ කියලා කියන්නේ මොකද? ලෝහ රත් වෙද්දි ප්‍රසාරණය වෙනවා. ඒක නිසා අපි රේල් පීලි දෙක අතර ඉඩක් තියලා තමයි හදන්නේ. එතකොට ලෝහ රත් වෙද්දි ප්‍රසාරණය වෙනවා නම් ලෝහ අධිකව සීතලට ලක් වෙනකොට මොකද්ද වෙන්නේ? ඒකේ අනිත් පැත්ත සංකෝචනය වෙනවා. ඔන්න ඔය කාරණාව තමයි අපිට මග ඇරුණු කාරණාව. එන්ජිමක මේ එන්ජින් ඔයිල් ගමන් කරන්න තියෙන නාල ඊටාම කුඩා සියුම් නාල ඔස්සේ තමයි මේ එන්ජින් ඔයිල් එන්ජිමක් ඇතුලේ ගමන් කරන්නේ. ඒ කියන්නේ බෙයාරින් ඇතුළට හෙඩ් එකට මේ කියන සියලුම කොටස් වලට ඊටාම සියුම් නාල ඔස්සේ ගිහිලා තමයි මෙන්න මේ ඝර්ෂණය කියන එක අවම කරන්නේ. එතකොට එන්ජිමක් අධිකව සීතලකට ලක් වුණාම මේ එන්ජින් ඔයිල් ගමන් කරන්න තියෙන ඉඩ මේ එන්ජින් ඔයිල් මේ එන්ජිමේ මේ යකඩ කොටස් දෙකක් අතර ගමන් කරන්න තියෙන ඉඩ මේ සංකෝචනයත් එක්ක ඉඩ අඩු වෙනවා. එතකොට මේක නිකන් ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ ඔයිල් එක මීපැණි වගේ ඝනකමට තිබ්බොත් මේ සියුම් නාල ඔස්සේ ගිහිල්ලා ඉක්මනට මේ ස්නේහන කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්. වතුර වගේ තුනී වෙලා තිබ්බොත් වතුර වගේ තුනී වෙලා තිබ්බොත් තමයි මේ එන්ජින් ඔයිල් එක ඉක්මනට මේ කොටස් අතරට ගිහිල්ලා ස්නේහන ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව හින්දා තමයි අධිකව සීතල එහෙම නැත්නම් වින්ටර් කියන අවස්ථාවේදී මේ එන්ජින් ඔයිල් එක ඝනකම ඊටාම අඩු වෙන්නත් නැවත ක්‍රියාකාරී උෂ්ණත්වයට ඇවිල්ලා මේ ලෝහ ප්‍රසාරණය වෙලා මේ ඔයිල් ගමන් කරන්න තියෙන නාල නිසි ප්‍රමාණයට ආවට පස්සේ මේ 30 කියන වැඩි ඝනත්වයෙන් යුතුව ක්‍රියා කරන විදිහට මේ එන්ජින් ඔයිල් එක හදලා තියෙනවා. මම හිතනවා මේ කියපු කාරණාව ඔබට දැන් පැහැදිලිව තේරුම් යන්න ඇති කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බොහොම ස්තුතියි.